උඩුව මාසේ සීතල සොලක මානියන්ති තනුව කහසේ දිදී බොහොමයි. ඔයාලා අද දවසේ මොනවද කියන්නේ? ඔයාලා අද දවසේ මොනවද කියන්නේ? මොනවද? ඔයාලා අද දවසේ මොනවද කියන්නේ? මයික් එක අතරක. ඔව් කඩ ලං කරලා කියන්නේ. ඔයාලා අද දවසේ ගැන මොනවද කියන්නේ? කියන්න මට තේන්නේ දැන් මට අද දවස ගැන මොනවද කියන්න තියෙන්නේ? අද දවස කොහොමද? අද දවස හොඳයිද? හොඳයි. උදේට කෑවද? හොඳයි. ඈ? අද හොඳයි. උදේට එහෙම කෑවද? නෑ කෑයි කණ්ඩායම්ට ඕනේ. දවල්ට? දවල්ට තිබ්බා කෑවේ. රැට? රැට කන්න ඕනේ. ලා කරා මේ කටට. ඈ? රැට කෑවද? නෑ දවල්. කසාදයෙන් බැන්දද? කන්න ඕනේ. ඈ? කසාදයෙන් බැඳලාද? ඈ? වැඳලා කලින් වැඳේ. ඔව් එදා හස්බන්ඩ්? නෑ එයා නෑ. ඒක දරුවෝ එහෙම ඉන්නවද? දරුවෝ ඉන්න ඒගොල්ලෝ මේගොල්ලෝ එහෙනම් කොහෙද ඉන්නේ? ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? ඕස්ට්‍රේලියාවද? ආච්චිගේ ලාභ තමයි ඕස්ට්‍රේලියාවලදී. දැන් ඔයා මේ ඉදිරිපත් කරන දේ බනිස් කෑමේ තරගයටයි වාද බනිස් කන්න පුළුවන්ද? ඈ? බනිස් කෑමේ තරගයට තමයි දැන් ඔයා වෙලා තියෙන්නේ. බනිස් කන්න පුළුවන්ද? බනිස් ගෙඩි කීයක් විතර කන්න පුළුවන්ද? බනිස් කෑමේ තරගයක් කියන්නේ බනිස් කෑමේ තරගෙදී බනිස් ගෙඩි 1400ක් කන්න ඕනේ. ඒක ලා ඈ? බනිස් ගෙඩි 1400ක් කන්න බෑ. හරි. එහෙනම් ඔයාලා ඉදිරිපත් කරන්න ඉන්නේ ගස්ලබු මිනිගේ ඇට ගණන් කිරීමේ තරගය. ලංකරක ටක් ගාලා. අවුරුදු උත්සවයද? අන්න. ලංකරක. හරි දැන් මේ ගස්ලබු ගෙඩියේ ඇට කීයද? ගස්ලබු ගෙඩියේ ඇට කීයද? නෑ එහෙම නෑ. දැන් මම අහන්නේ දැන් යන්න තරගේ ගස්ලබු ගෙඩියේ ඇට ගණන් කිරීමේ තරගේ. ගස්ලබු ගෙඩියේ ඇට කීයද? දන්නේ නෑ ඇට ගණන් කොහොමද? අන්න කෑ ගහන. අන්න මදුරු දැල්ල ඕනේද කියලා අහනවා. මදුරු දැල්ල එපා හූ කියන්නේ. ඌ එපා. මදුරු දැල්ල එපා හූ කියන්නේ. මදුරු දැල්ල එපා ඌ. අයියේ කො කියන්නේ? මදුරු දැල්ල එපා හූ කියන්නේ. මදුරු දැල්ල එපා හූ. අරපරා. අර අයියා. මේ යන්න කලින් කියන්නේ ගස්ලබු ගෙඩිය ඇට කීයද කියලා. ඒක අහන්නේ ගාත්තේ. ඔය දන්නේ ඇට ගාන දන්නේ. ලං කර මම මේක ලං කරන. මෙච්චරක් විතර ගස්ලබු ගෙඩියක ඇට කීයද? ඈ? 15ක් වේදනේ ගස්ලබු ගෙඩියට. මෙච්චරක් විතර. 3යි. හරි. හරි. එහෙනම් අද දවසේ අවසාන තරගය යා. සැඟවුණු සත්වයා කවුද? යා. සැඟවුණු සත්වයා කවුද? ඈ? ලං කර ගන්න. ඕක මයික් එකකින් කතා. සැඟවුණු සත්වයා කවුද? ඒක තමයි මම හිතන්නේ සැඟවුණු සත්වයා කවුද? ඒ ලං කරලා කියන්නේ ඕක නිකන් කියන්නේ නැහැ. එහෙම බෑ අවුරුදු 20කට ඇවිල්ලා සැඟවුණු සත්වයා කවුද කියලා දන්නේ නැහැ කියන්නේ කොහොමද? කැමති සතෙක් කියන්නේ. හිතලා කියන්නේ මේ සතා තමයි දැන් සැඟවිලා ඉන්නේ. ආස්තේ කොහෙදනේ සැඟවෙන්නේ? ගල් ගුහාවක ඉන්න සතෙක් ගැන කියන්නේ. ඒකනේ සැඟවෙලා ඉන්නවා කියන්නේ. ඈ? නෑ ඉන්නේ හුඹහිනේ. සැඟවුණු සත්වයා කවුද? නෑ. උදව්වක් දෙන්න. තලගොයා. අරුන් එලවල ඉන්න මුලින්ම. තලගොයා. නෑ මුලින් මූ එලවල ඉන්න. මදුරු දැල් එපා හූ කිය. ඔය කරක් එහෙන නේ. මදුරු දැල් එපා හූ කිය. මදුරු දැල් එපා. ඕක ළඟට කරලා කියන්න.
අර සැඟවුණු සත්ත්වය කියන්නේ තලගොයාද කබරයාද ඇට කුකුලද ගොඩමැස්සද? සැඟුණු තලගොයා. සැඟවුණු තලගොයා නෙමෙයි සැඟවුණු සත්ත්වයා කවුද? ඈ? තලගොයා. ඈ? තලගොයා. කබරයා තලගොයා ගැඩවිලා ගොඩමැස්සා. කවුද? තලගොයා. හරි. එහෙනම් අද දවසේ අවසාන තරගය අවුරුදු උත්සවයේ නිමා කිරීමේ තරගය සැඟවුණු කෝ මෙයා ඉතින් බෑනේ හැටේ. හරි. අවුරුදු කුමාරය තමයි අද දවසේ සැඟවුණු නේ. අවසාන තරගයේ හරි. අන්න. ඔයා තමයි ලං කරගන්න. අද ඔයා තමයි දැන් අවුරුදු කුමාරයට තියලා තියෙන්නේ කො පෝස් එකක් දෙන්න. පොඩ hina වෙලා. පොඩනේ අවුරුදු කුමාරියක් වගේ hina වෙලා පෝස් එකක් දෙන්න ඕන. මගේ පැත්ත නිකන් හොරෙන් බලන්න. හොරෙන්. හොරෙන් දැන් බලන්න. දැන් හොරෙන් බලන්න. මගේ දිහා හොරෙන්. පොඩ දැන් මල පැනලා වගේ. මල පැනලා වගේ. හරි. දැන් ඔය පොඩ්ඩක් ලැජ්ජ හිතිලා වගේ පොඩි පෝස් එකක් දෙන්න. හරි. දැන් ඔන්න වොෂ්රූම් යන්න ඕන වෙලාව වගේ. කො? වොෂ්රූම් යන්න ඕන වෙලාවගේ පෝස් එකක් දෙන්න. කො? අතමන්නේ පයයි. හරි. එහෙනම් අද දවසේ අවුරුදු උත්සවය මෙතනින් නිමා කරනවා. හරි. ස්තුතියි. ස්තුතියි. ආදරේ. උම්මා. මේ එහෙනම් සබ්ස්ක්‍රයිබ් කරන්න කිය. අපි සබ්ස්ක්‍රයිබ් කරන්න කිය. මේක අතර ගන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කිය. සබ්ස්ක්‍රයිබ් කරන්න කිය. අසක්‍රයිබ් නෙමෙයි සබ්ස්ක්‍රයිබ්. සර්ප්‍රයිස් නෙමෙයි සබ්ස්ක්‍රයිබ්. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. සන්ලයිට් කරන්න නෙමෙයි මොන් ගැවිලා. සන්ලයිට් කරන්න නෙමෙයි මිනිස්සු වෙලා සබන් ගහලා යයි. සබ්ස්ක්‍රයිබ්. සන්ලයිට් නෙමෙයි සබ්ස්ක්‍රයිබ්. සබ්ලයිට් නෙමෙයි සබ්ස්. ක්‍රයිබ්. ක්‍රයිබ්. සබ්ස්ක්‍රයිබ්. ළඟට අර කියන්න. සබ්ස්ක්‍රයිබ්. ඈ? සන්ලයිට් නෙමෙයි සබ්ස්ක්‍රයිබ්. නෑ හරි. අපෝ සන්ලයිට් කරන්න කියන්නෝ. හරි. එහෙනම්